ආන්ද දොලට යන්නේ. ඔව්. හැරෙන්න තියෙන්නේ මේ මතුගම මේ හොරණ කළුතර පාරේ මේ මාහේන පාරට හැරෙන්න තියෙන්නේ. දොලට යන්නේ. ඔව්. ඔව්. හරව ගන්න ඕන. මෙහෙන් යන්න බෑනේ. ඔව්. පොතේ මෙහෙම කෙලින්ම යන්න ඕනද? තෝක බඩු කඩේ ඔව්. ඔව් අර දකුණට. මේ පාරේ දැන් ඕන. හරි. කොහොම ඉස්සෝ තියෙන? hello good morning. අපි අද ඉන්නේ ආන්ද දොලට. ඉතින් ආන්ද දොලට යන පාරේ මේ තියෙන රෙමුණ වැව. ඉවල හොරණ පැත්තේ ඉඳන් එනවා නම් හොරණ කළුතර පාරේ ඇවිල්ලා එතන තුම්මන් හන්දියෙන් කළුතර පැත්තට හැරෙන්න ඕන. ඉතින් ඒ හැරිලා මාහේන පාරේ ටිකක් දුර ඇවිල්ලා ආයි වමට හරවන්න ඕනේ. වමට හැරුවට පස්සේ මේ වැව හම්බ වෙන්නේ. ඒ හොරණ ඉඳලා කිලෝමීටර් 3ක් වගේ තියෙනවා මෙතෙන්ට. ඉතින් අපි යන්නේ හිටන් ඉන්න කන්ද තමයි අර පේන්නේ වලට ඈති. ඉතින් මේ තියෙන්නේ රෙමුණ වැව. ආන්ද දොලට ඔන්න ඔයාලත් මේ දවස්වල එනවා නම් එන්න ආන්ද දොලේ. වැස්ස වැඩි යන හොඳට වතුර තියෙනවා පේනවනේ. පිරිසුදු වතුර ගලාගෙන ඉන්නේ.
ඉතින් කොළඹට කිට්ටුව හොඳ නාන්න තැනක් හොයනවනම් ඉතින් රෙකමන්ඩ් කරලා කියන්න පුළුවන් මේ ආන්දදොළ නාන්න හොඳයි කියලා. ඒක ගැඹුරක් නැහැ. මොකද උඩහට වැස්සට මේක එහෙම වතුර වැඩිවිල්ලක් වෙන්නේ නැහැ බොහෝ දුරට. ඉතින් මේ ලස්සන දෙයල්ල තමයි ගලාගෙන ඉන්නේ මේ කඳු දෙක අතරින්. ඉතින් අපි යන්න බලාපොරොත්තු වෙනවා කුමරි පැන්න ඇල්ල බලන්නත්. ඉතින් ඒ ඇල්ලට කලින් අපි මුලින්ම නාගෙන යන්න ඕන කන්දරේ. ඉතින් මොකද අද පොඩි වැස්සකුත් එනවා මේ හොරණ දිහාවට. ඉතින් මේ දවස් ටිකේ වැස්ස නම් වැඩි. ඉතින් අපේ ගෙවල් වලට නම් ළඟයි මේ ආන්දදොළ කියන එක. ඉතින් ඔයාලා කොළඹ හයිවේ එකේ එනවා නම් ගැලණිගමින් එළියට දාලා හොරණ පැත්තට එන්න ඕන. හොරණ පැත්තට ඇවිල්ලා මතුගම පාරේ හැරිලා ඊට පස්සේ මතුගම පැත්තට යන්න නැතුව කළුතර පාරේ ඇවිල්ලා මාහේන පාරේ හැරෙන්න ඕන මේ ආන්දදොළට එනවනේ. ඉතින් ලොකේෂන් එකේ තියෙනවා ආන්දදොළ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලොකේෂන් එකක් දාන්නම්. මේ පේනවනේ. මේ කැටේට වතුර තියෙනවා. ඒකත් තියෙනවා නාවල. සීතලේ වතුර ටික නේ. ඈ? දාන්න හදන්නේ. ඈ? මෙහෙට මේ හරියට ආවනා. නෑ. යටනේ. Nami. Kami nak kota. Atit deh. Tidak lah ya. Oh nana. Oh dah ni tidak bahagia. පැත්තට පැනලා එතනින් තමයි යන්න තියෙන්නේ කන්දට. ඉන්න පාර ඉන්න පඩි තියෙනවා ඉස්සරහට ගියාට පස්සේ. මේකේ ගිය පාර නම් සිරිපා අනුරුවක් හදලා තිබ්බ පොසොන් එකට. මේ පාර නම් ඒක නේ ගමේ කට්ටිය කිව්වේ
හදන්න ශ්‍රමයට කට්ටිය නැහැ කියලා. ඉතින් ටික ටික ඒවත් නැති වෙලා යනවා ආර්ථික ප්‍රශ්නත් එක්ක. Dali. Near udah go. Oh. Wala na ini. පේනවනේ view එක ලස්සන. ඉතින් අර ඈතින් පේන්නේ අපි ආව පාර තමයි මෙහෙම ඇවිල්ලා. ඔහොම එළ එතන දැන් ආන්දතොල. අතන තියෙන අර වැව. රෙමුණ වැව. ඉතින් අපි බලමු ගල් තලාවේ ටෙන්ට් එක ගහගන්න තැන. ගිනි මෙලක් ගහලා තියෙනවා මෙතන. මේ ගලට නම වැටිලා තින්නේ කුමරි පැන්න ඇල්ල කියලා. කුමරි පැන්න ගල කියලා. මේ තින්නේ අර විල. මේකේ ගම්මුන් සඳහා කරන විදිහට මේක එන ගැඹුරයිලු. හින්දෙන් නෑලු මේක කොච්චර පෑවුවා. අපි බලමු. අක්කර 10ක 15ක ගල් තලාවක් තමයි තියෙන්නේ මේ සම්පූර්ණ විශාලත්වය බලමු. තරත් පොඩි කඳු ගැටයක් තියෙනවා. යාළුවෝ පේන ඉතාලම අලංකාරය ප්‍රදේශය න. ඉතින්
කොළඹට ළඟ ලොකේෂන් එක හොයනවනම් ඔයාලා මෙතෙන්ට එන්න පුළුවන්. නාලා පොඩි හයික් එකක් කරලා යන්න පුළුවන්. ඉතින් දවසේ ඩේ ට්‍රිප් එකක් ඔයා කොළඹ ඉන්නවනම් දවසේ ඇවිල්ලා යන්න පුළුවන්. දැනත් තමයි මේ රෙමුණ ආන්දාදොල කියන්නේ. ඉතින් අතන්නේ ඔයාලා උඩට එනවනම් අවශ්‍ය වතුර අරන් එන්න ඕන හොදන්න කරන්න දී ඇල්ලේ. මම ආයි පහලට ගිහිල්ලා තමයි වතුරයක් අරන් ආවේ. I start my day in silence. Where are my slippers? Where's my notebook? My dreams, write them down. Write down your dreams. Write down your dreams. Don't forget to write down your dreams. More silence. More silence. ඔන්න ඉතින් අද අපි කුමරි පැන්න ගලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකේ දවල් කෑම එක හදාගන්න තමයි අපි මේ හදන්නේ. ඉතින් අපි අද හදන්නේ සීෆුඩ් රයිස් එක. ඉතින් බලමු හැදෙන හැටි සීෆුඩ් රයිස් එක. ඉතින් හුඟ දවසින් vlog එකක් ගේන්නත් බැරි වුණා. අපි ඉතින් අපේ ගෙවල් ළඟ තියෙන මේ කුමරි පැන්න ගලටයි ආන්දදොලටයි තමයි අද ආවේ vlog එක කරන්න. ඉතින් ඔයාලත් කොළඹට කිට්ටුව තැනක් හොයනවනම් ඉතා හොඳ පරිසරයක් තමයි මෙතන. තාම එච්චර ප්‍රසිද්ධ නෑ. පොලිතින් කෑලි එහෙම නෑ හැමතැනම. ඉතින් ඔයාලත් ඇවිල්ලා ඒ විදිහට යන්න කියලා තමයි කියන්නේ. පොලිතින් ප්ලාස්ටික් හැර නොකර ඒ සියලුම දේ අරගෙන යන්න කියලා තමයි කියන්නේ ආයි. For the adventure, for the purpose of music, for the sound to grow within my belly, I am ready to start my day. I let my vocals carry me to the next moment. නෑ ගල උඩ ඉන්නේ. අර නැග්ගේ අපි බං එක දවස් සිරීපාදේ හදනවා කිව්වේ. එතන. හා.
භාජනේ. විතරනේ මේ දාන්න ඕන දැන් ඔව් අමුන් ටිකක් කෑ දෙකක් හම්බුනාට කමන්නේ සුදු ලුණු ටික දෙන්න මේ ටිකක් දාමු සුදු ලුණු ටික දාන්න හිට නෑ අවුලන්නේ අර අරකට මාරු කරගත්තා නාලි බුස් කාලා අර ලොකු එක මේකටද ඔව් ඒකට හරහා වහන්නම් නෑ ඕන්න මොකද එන්නේ දැන් දාන්නද මේ ගම්මිරිස් කුඩු පොට්ට මෙතන මැදට හදලා විතරේ දානකොට එකක් දාමුද එකක් දාමු ගතිය තියෙනවා. ඕන අනිත් පිටරේ දාන්න. දාන්න. නෑ ඒක ගෑවෙනවා නේ හැමදාම. ඉන්දර කොට අඩුව.
කරලා දෙක සුවදාව මොකද මේ හැන්ඩල් එක තර කටු කෑල්ලක් ගත්ත කමන්නේ කමන්න ගන්න දුක මිරිස් පොඩ්ඩක් දාන්න. ඔයා කලවම් කරන මන් දාන්න. අපි දැන් දානවා ලුණු පොඩ්ඩක් ඊට පස්සේ ගම්මිරිස් කුණු පොඩ්ඩක් මික්ස් එක හදලා දෙන්නේ විතර දාලා ඉස්සර දාන මාළු සොසේජස් කැරට් ලුණු ගස් ඔක්කොම දාලා ටෙම්පරාදුව දැන් හදාගෙන තියෙන්නේ ටෙම්පරාදුව ටිප්පණි මොනවද? ඉතින් කන්න තමයි ලෑස්ති වෙන්නේ රෙමු නාඳ කුමරි බැන්න ගලේ සිට තමයි මේ බරපොක් දෙන්නේ අපි මෙතන තමයි රයිස් හදුව වලට පේන ඇති මොකුත්ම අපි දාලා යන්නේ නැහැ. ප්ලාස්ටික් කොලයක්වත් අපි ඔක්කොම ඉඳුල් ටික සේරම අරගෙන දැන් පල්ලෙහාට බහිනවා. ඉතින් ඔයාලත් එනවනම් ඒ වගේ ප්ලාස්ටික් පොලිතින් බෑග් විසි කරන්නේ නැතුව ගේන ඒවා සියලුම දේ පහලට අරන් යන්න වග බලා ගන්න. ඉතින් ඒ වගේ ට්‍රැවල් කරන්න පුරුදු වුණොත් ඉදිරි අනාගතයටත් මේවා ආරක්ෂා කරලා අපිට ඉදිරි පරපුරටත් බලාගන්න තියාගන්න පුළුවන්. නැත්නම් ඉතින් මේවා විනාශ වෙලා යන සබාදහම. ඉතින් හැමදැනම ඔයාලා පුරුදු වුණොත් කන ටොපි කොලේ පවා සාක්කුවේ දාලා ගෙදර අරන් එන්න. ඉතින් ඒක තමයි අද කාලේ හොඳම පුරුද්ද හැටියට කිව්වොත් නිවැරදි. ඉතින් අපි නම් ටොපි කොලයක්වත් පාරට විසි කරන්නේ නැහැ. සේරම ගෙදර අරගෙන ගිහින් පුච්චලා නිසිය ආකාරව බැහැර කරනවා. ඉතින් ඒකත් ඔයාලා පුරුදු වෙන්න ට්‍රැවල් කරනවා නම්. ඉතින් අපි කුමාරි බැන්න ගලට සමුදීලා පහලට යනවා. ආයි බලමු දාඩිය නාගන්න ඕන ඇල්ලෙන්. බලමු දැන් නම් කෙනක වැඩි පල්ලෙහා. ඒ කට්ටිය දැන් පහලට බහිනවා. අපි දැන් ආන්දදොලට සමුදීලා ගෙදර යන්න තමයි යන්නේ. ඉතින් යමු ඉස්සරහට. ඉතින් ඔයාලා ආන්දදොල එනවනම් මේ මෙතන යන්න කලින් තුන්වෙනි ගෙදර බයිසිකල් දාලා යන්න පුළුවන් සේෆ්ටි. ඉතින් ඒ ගෙදර අංකල්ට කීයක් හරි දීලා
බයිසිකලේ සේෆ්ටි එක කියලා.